ආයුබෝවන් යාළුවනේ. අපි කවුරුත් දන්නවා කෝටිපතියෙක් වෙන්න නම් එක්ක පරම්පරාවෙන් සල්ලි එන්න ඕනි. එහෙම නැත්නම් ලොකු ව්‍යාපාරයක් කරන්න රෑ දාලා නැතුව මහන්සි වෙන්න ඕනි. ඒත් ඔයා දන්නවද? ලෝකේ කිසිම තේරුමක් නැති ඇහුවම hina යන තරමේ විකාර අදහස් වලින් කෝටිපතිය වෙච්ච මිනිස්සු ඉන්නවා කියලා. ඔව්. කිසිම වැඩක් නැති ගල් කැටයක් විකුණලා කෝටිපතියෙක් වෙච්ච කෙනෙක් ගැන කිව්වොත් ඔයා විශ්වාස කරනවද? අද අපි කතා කරන්න යන්නේ ඉතිහාසයේ එහෙම් බිහිවෙච්ච ලෝකයේ අමුතුම කෝටිපතියන් 3 දෙනෙක් ගැන. දැනුම් ශබ්දකෝෂේ YouTube channel එකට අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. වීඩියෝ එක අවසානය වෙනකන් රැඳිලා ඉන්න මේ කතාව ඇහුවම ඔයාලත් පුදුමයටපත් වේවි. යාළුවනේ, අපේ ලැයිස්තුවේ පළවෙනි තමයි ගැරි ඩාල් කියන්නේ. 1975 අවුරුද්දේ අප්‍රේල් මාසේ දවසක ගැරි එයාගේ යාළුවොත් එක්ක බාර් එකකට වෙලා කතා කරගෙන හිටියා. යාළුවෝ ඔක්කොම කිව්වේ එයාලගේ සුරතල් සත්තු ගැන. බල්ලෝ නාවන්න ඕනේ. පූසන්ට කෑම දෙන්න ඕනේ. සත්තු ලෙඩ වෙනවා. මාර වදයක් තියෙන්නේ කියලා යාළුවෝ කියද්දි ගැරි එකපාරටම වගේ විහිළුවට කිව්වා, මගේ සුරතලා නම් මට කිසිම වදයක් දෙන්නේ නැහැ. මොකද මගේ සුරතලා ගලක් කියලා. මේක බාර් එකේ කරපු විහිළුවක් වුණත් ගැරි මේක ඇත්තටම ව්‍යාපාරයක් කරන්න හිතුවා. එයා මොහොදු වෙරළකින් ලස්සන සිනිඳු ගල් කැටෙත් ඔගයක් අරගෙන ඊට පස්සේ සක්තෙක්ට හුස්ම ගන්න පුළුවන් විදිහට හිල් හදපු ලස්සන කාඩ්බෝඩ් පෙට්ටියක් නිර්මාණය කළා. පෙට්ටිය ඇතුලේ ගලට සුව පහසුවට ඉන්න පිදුරු ටිකකුත් දැම්මා. වැඩේ කියන්නේ මේ ගල බලාගන්න විදිය ගැන පිටු 32ක උපදේශ පත්‍රිකාවකුත් එයා මේකට ඇතුළත් කළා. ඒකේ තිබුණේ ඔයාගේ ගලට වාඩි වෙන්න පුරුදු කරන්නේ කොහොමද? නිදාගන්න පුරුදු කරන්න කොහොමද? වගේ hina යන උපදේශ. මේ විහිළුව මිනිස්සුන්ට කොච්චර ඇල්ලුවද කියනවනම් 1975 අවුරුද්දේ නත්තල් කාලේ වෙද්දී මේ පෙට්‍රොක් එකක් ඩොලර් 3.95 ගානේ ලක්ෂ 15කට වඩා විකිණලා තිබුණා. මාස 6ක් ඇතුළත ගැරි ඩාල් මිලියනපතියෙක් බවට පත් වුණේ මේ කිසිම වැඩක් නැති සාමාන්‍ය ගල් කැටේ නිසා. යාළුවනේ, අපේ ලැයිස්තුවේ දෙවෙනියා තමයි 18 වන සියවසේ ඇමරිකාවේ හිටපු ටිමති දෙස්ටර්. මෙයාට කිසිම අධ්‍යාපනයක් තිබුණේ නැහැ. මෙයා ගත්තේම මෝඩ තීරණ. හැබැයි මෙයා ගත්ත හැම මෝඩ තීරණයක්ම අන්තිමේදී මෙයාට ලොකු ලාභයක් ගෙනාවා. ඒ නිසාම මෙයාව හැඳින්වුවේ ලෝකයේ වාසනාවන්තම මෝඩයා කියලා. දවසක් මෙයාගේ තරහකාරයෙක් මෙයාව රවට්ටන්න දාන්න කිව්වා නිව් කාසල් කියන නගරයට ගල් අඟුරු නැවත කරන්න ලොකු ලාභයක් ගන්න පුළුවන් කියලා. නිව් කාසල් කියන්නේ මුළු එංගලන්තයේම ගල් අඟුරු සපයන ප්‍රධානතම පතල් තියෙන නගරය. ඉතින් එහෙට ගල් අඟුරු යවන එක හරියට මොහොතට වතුර ගිනිනා වගේ වැඩක්. හැබැයි ටිමති මේ මෝඩ වැඩේ කළා. පුදුමේ කියන්නේ ටිමතිගේ ගල් අඟුරු නැවු ටික නිව් කාසල් වලට යනකොටම ඒ පතල කම්කරු දැවන්ත වැඩවලජනයක් කරලා මුළු නගරයේම ගල් අඟුරු රින්ගයක් ඇවිත් තිබුණා. ටිමතිගේ ගල් අඟුරු ටික වැඩි ගන්නට විකිණලා එයාට ලොකු ලාභයක් ලැබුණා. තවත් දවසක් මෙයා රස්නේ තියෙන කැරිමි දූපත් වලට බෙඩ් වෝමර්ස්, ඒ කාලේ සීත රටවල ඇඳන් මුසුම් කරන්න පාවිච්චි කරපු යකඩ උපකරණ මේවත් ඔගයක් යවුවා. රස්නේ රටකට මෙයා යවන එක මහා මෝඩකමක්. හැබැයි එහෙ හිටපු වතු හිමියෝ මේ යකඩ උපකරණ දැකලා හිතුවේ මෙයා උක්ෂෝෂ වලින් පැණි හදද්දී කවලම් කරන්න ගන්න හැඳි විශේෂයක් කියලා. ඒ නිසා ඒ ඔක්කොම ටික විකිලා ගියා. මෙයා තමන් ගැන පොතකුත් ලිව්වා. ඒ පොත තමයි A Pickle for the Norway Ones. ඒකේ එකම එක විරාම ලකුණක්වත් තිතක්වත් කොමාවක්වත් තිබුණේ නැහැ. මිනිස්සු මේ පොතට බනිද්දි මෙයා මේ පොතේ දෙවෙනි මුද්‍රණයේ අන්තිම පිටු පුරාවටම 30ක් කොමා අච්චු ගහලා ලිව්වා ඕනේ නම් ඕන කෙනෙක් තමන්ට ඕන විදිහට මේවා පොතේ තැන් තැන් වලට දාගන්න කියලා. ඒ පොතත් අතිශයින්ම ජනප්‍රියට පත් වුණා. ගුරුවරුන්ට අභියෝග කළ එරික් ෆින්මන්. යාළුවනේ, අපේ ලැයිස්තුවේ තුන්වෙනියා තමයි එරික් ෆින්මන්. එරික් කියන්නේ ඉස්කෝලේ යන්න ඉගෙන ගන්න කිසිම ආසාවක් තිබුණ නැති ළමයෙක්. දවසක් එයා ගුරුවරයෙක් එයාට බැනලා තියෙනවා උඹට කවදාවත් හරියන්නේ නැහැ.
ලොකු නම මැක්ඩොනල්ඩ් එකේ පිගන් හොදන තමයි වෙන්නේ කියලා. මේ කතාවෙන් තරහා ගිය එරික් වයස අවුරුදු 12දී මෙයාගේ අම්මයි තාත්තා එක්ක පොඩි ඔට්ටුවක් ඇල්ලුවා. මම වයස 18 වෙද්දි මිලියනපතියෙක් වුණොත් මම කොලෙජ් යන්නේ නැහැ කියන එක තමයි ඒ ඔට්ටුව. 2011 අවුරුද්දේ එයාගේ ආච්චිගෙන් එරික්ට ඩොලර් 10ක තෑග්ගක් ලැබුණා. එරික් කලේ මේ සල්ලි වලින් ඒ කාලේ කවුරුත් වැඩි ගණන් ගත්තේ නැති බිට්කොයින් මිලදී ගත්ත එකයි. ඒ කාලේ බිට්කොයින් එකේ වටිනාකම ඩොලර් 12යි. කාලයත් එක්ක බිට්කොයින් ගැන ලෝකෙම කතා කරන්න පටන් ගත්තා. මිල ආස උසට නැග්ගා. එරික් එයාගේ බිට්කොයින් ටිකක් විකුණලා වයස 15 දී එයාගේම කියලා අධ්‍යාපනික සමාගම පටන් ගත්තා. පස්සේ කාලෙක ඒක විකුණලා ආයෙත් බිට්කොයින් 300ක් ගත්තා. වයස 18 වෙද්දී බිට්කොයින් වල මිල කොච්චර ඉහළ ගියාද කිව්වොත් එරික්ට ඇමරිකානු ඩොලර් මිලියන ගණනක වත්කමක් තිබුණා. අම්මයි තාත්තා එක්ක දාපු ඔට්ටුව එයා දිනුවා. ඒ නිසා එයාට ආයෙ ඉස්කෝලේ යන්න ඕනුනේත් නැහැ. ඉතින් යාළුවනේ මේ කතාවලින් අපිට තේරෙන දේ තමයි සාර්ථකත්වය කියන දේ එකම විදිහකට එකම රාමුවක් ඇතුලේ එන්නේ නැහැ කියන එක. සමහර විට ඔයාගේ හිතේ තියෙන පිස්සු අදහසක් වුණත් දවසක ලෝකෙම වෙනස් කරන්න පුළුවන්. මේ අමුතු කෝටි පිටියන්ගෙන් ඔයා වඩාත්ම කැමති කාගේ කතාවටද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ අලුත් දේවල් දැනගන්න දැනුම් ශබ්දකෝෂේ channel එකට subscribe කරන්න, යාළුවන්ට බලන්න share කරන්න මතක කරන්න එපා. තවත් මේ වගේම කුතුහලයේ පිරුණු වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. ඔයාලට සුබ දවසක්.